පිරිමින්ව රාට ගන්න මෝඩ ගෑණි අප්පච්චි මට පොඩ්ඩක් කාර් එකේ අතුරු දෙන්න. මේ ඒව දෙන්න. අර කෙල්ලත් ඒ රවුම් ගන්න යන්නනේ. බට අන්නේ ගැත්තර දාට මේ ඔක්කොම දෙන්න. එතක උඹට මේ තත්ත පාගදී අම්ම ගෙන්න. අංකල් කොහොමද ඒක වෙන්නේ? මේව අපේ ඩැඩිලා දැනගත්තොත් එහෙම ඒක අපිට හරි නෑනේ අංකල්. ඒක දැඩුවේ මම මේ කල්පනා කරේ. මොකද්ද කරන්නේ කියලා. අත්නායක කියන්නේ ඉතින් මගේ හොඳම හිතවතානේ. මගේ ඒක තමයි අපි මේ පවුල් එකම එකට සම්බන්ධ වෙන වැඩියෙන්ම කැමැත්ත හිටියේ. ඔයද මේ මියම් අපේ කියන කිසිම දෙයක් ගන්න. ෂෙයර් විනාශ කරන්න මම හදන්නේ. දැන් කෝ අංකල් විහස්? අදත් එහෙනම් එයා ඒ ළමයාත් එක්ක කොහෙර ගියද දන්නේ නෑ. හැබැයි පුතෝ උන්දා එම කරෝදින් මේ තේප්පල්ල කිසිම දෙයක් දෙන්නේ නැහැ. අංකල් හැමදාම ওই විදිහට කෙලින් තීරණේ ඉන්නකොට මං හරි කැමතියි. අංකල් බය වෙන්න එපා. මං කවදාවත් විහස්ට ඔතනින් එහාට යන්න තියන්නේ නැහැ. අංකල් ඒ ගැන බය වෙන්න එපා. මං අනිවාර්යෙන්ම මේ මැරේජ් එක කරනවා. මොකටද මට මෙතෙන්ට එන්න කිව්වේ? දැන් ඉතින් ඔයාලට තාත්තා හොල දීපු කෙනෙක් ඉන්නවන්නේ. සල්ලි තියෙන ගෑන් ළමයි. උපත් මාව මොකටද? ඔයා මේ මොනවද කියන්නේ? ඔයාට මාව විශ්වාස නැද්ද? මට ඔයාව විශ්වාසයි යන්නේ. එනකොට මට මේ වෙන දේවල් වලට හරි බයයි. ඔයා බය වෙන්න එපා. ඇත්තටම මගේ ආදරේ තියෙන්නේ ඔයාට විතරයි. ඔයා දන්නවනේ ඒක. ඔයා දන්නනේ මට ඔයා නැතුව ඉන්න බෑ කියලා. කොච්චර ප්‍රශ්න මැද්දද මං ඔයා ගාව මේ විදිහට ඉන්නේ. ඒ නිසා මම නම් අතාරින්න හිතන්නවත් එපා. ඔයා නෑ කියලා හිතුනොත් එහෙම අනේ මට මොනව වෙයිද දන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා. මම ඔයාගේ වචන විශ්වාස කරනවා. මොන හරි අරන් එනවා කිව්වා නේද? අපි මොනවාරි බොමු. මම අරගෙන නැහැ. කුමාරියාමි කවුද ඇත්තටම ඔයා? මම අත්තනායක හේරත්ගේ එකම දුව. ලිහස්ව මැරි කරන්න ඉන්නේ මම තමයි. තොම්සට මම මේ කරන පළවෙනි සහ අන්තිම නිවේදනය. ඊට පස්සේ ආයෙ කවදාවත් මට තමුසේ ලිහස් එක්ක මේ විදිහට දකින්න බෑ. තේරුණා නේද? එහෙම වුණොතින් තමුසේක කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්නවා. මම ලිහස්ව කාටවත් අයිති වෙන්න දෙන්නේ නැහැ. හරිද? මතක තියාගන්නවා. මොල් කවුන් ඇඳගෙන පිරිමින්ව රාට ගන්න. මොඩක් කෑණි. මහත්තයෝ එන්න ගිය ඇතුළට. නෑ ගිය ඇතුළට යන්න උවමනා නැහැ. මොකද්ද මේ අපේ ළමයාත් එක්ක තියෙන සම්බන්ධය? මහත්තයෝ මං එයාට ආදරේ මහත්තයෝ. ආදරේ හරි ෂෝක් ආදරේ. මං එයාට කටුත්තක් කතා කරලා තින්නේ. මම මේ පළවෙනි වතාවට අන්තිම වතාවට කියනෝද? අපෝ ওই සම්බන්ධේ වහාම නවත්තන්න ඕන. මං නරක මිනිහා කියන්නේ පහ තේරුණාද? අංකල් කොයාගේ මාළුක පුතා අනාරේ අර හද්දට ගෑනිත් අරගෙන එක පැනලා ගිහිල්ලා මං හිතන්නේ තමසේ ඔහොම මිනිහෙක් කියලා. තාත්තත් එකයි පුතත් එකයි ඔක්කොම තියාගෙන මාව රැවට්ටුවා. මම හිතන්නේ තමසේම තර්ඩ් ක්ලාස් මිනිහෙක් කියලා. ඉතින් මේ ඔයාද ඔය කතා කරන්නේ? ඇයි මම තමයි කතා කරන්නේ? මොකද වෙන්න ඕනේ? මුන්ට ඉන්නේ මම යහතින්. ඔයාට ඒ වගේම තමයි කරන්නේ. මහලුකට කිව්වේ කොහමද? අත්තනායක මගේ යාළුවා. කොහෙන්ද ඒ යාළුකම්? තමසි මා පිස්සු මිනිහෙන්නේ ඔයි. මාව කෑවා. මාව රෙවට්ටුවා. මේ තාත්තලා අපි එකට ඉඳපු වින්ද මං කිව්වේ ඔය වගේ කතා කරන එක මට වැඩන්නේ ඔයි. තමසි කඩව ගන්නවා. එකත්කින් බැලුවා පුදුම යක්කන කෑනියෙක් නේ. මම හිතුවේ මට මේ වගේ කතා කරයි කියලා. කොහොලකෝ මගේ දිහා බලලා ඉඳන් එකට දිහා බලලා වයස දිහා බලලා කතා කරා. එකතකින් දරුවෝ කියපු කත්තත්
මුකේ මහ ලොකු සල්ලි විතරයි. කතා කරන්නවත් දන්නේ නැහැ. කාලකල්. ආදරය කියන්නේ වචන වලින් පමණක් කියාලි මකල නොහැකි හැඟීමක්. තුරස්වී බාධක කාර්ය කොතරම් වෙනස්කම් කළත් හදවතින්ම බැඳුණු අවංක ආදරයක් නම් කවදා හෝ තමන්ගේ ජයග්‍රහණය සොයා ගන්නවම. සැබෑ ආදරය පරදින්නේ නැහැ. එය බලා සිටින ඉවසන වගේ අවසානයේ ජය ගන්න.